ගෝමේද ගල ෆ්‍රී ෆෝම් කරලා අපි අරන් තියෙන්නේ. දැන් මේ ගල ඒ ස්ට්‍රික් එකේ වැක්ස් වලින් අලවගෙන මේ ගලේ හැඩේ හදා ගන්න ඕන. මේ හැඩේ ඇවිල්ලා කුෂන් එකක් විදිහට තමයි අපි මේක ගා ගන්න හදන්නේ. ගාලා මේ හැඩේ හදාගන්නේ. කුෂන් එකක් වුණාම සමහර අය දන්නේ නැති සමහර අය නම් දන්නවා. මැනික් සම්බන්ධව දන්න අය නම් දන්නවා හැඩේ. නොදන්න අයට ඒවා මේ කියා දෙන්නේ. කුෂන් හැඩයට තමයි මේ ගලනේ කියන්නේ. හතරස් විදිහට අරගන්නවා. එක පෙති දෙකක් පොඩ්ඩක් දිග වැඩි අනෙක් පෙති දෙකට වැඩි. මේක ඇවිල්ලා මුළු හතර සාමාන්‍ය කර්ව් එකක් විදිහට හදාගන්න. මෙයා කරන්නේ හැඩේ හදනවා. රයිට්. දැන් මේ හැඩේ හදාගෙන ඉවරයි. අපි දැන් මේ ගල කට් කරමු බලන්න. මෙයා ඒ කට් කරන්න ඉස්සෙල්ලා මේ ෆැසටරේට දාගෙන ඒ ගලේ ඇද එහෙම තියෙනවා. ඒක හරියට ඇද හදාගෙන තමයි වැඩ කරන්න පටන් ගන්නෙ. දැන් මෙයා මේ ගල සෙට් කරලා තියෙන්නේ. සෙට් කරගෙන මේ ගලේ ටේබල් එක අල්ලනවා. ඔව්. මේ ටේබල් එක කට් කරනවා. මේ ටේබල් එක කට් කරන මේ වතුරේම දාලා තමයි කට් කරන්නේ. ඔය ඇන්ගල් කියලා තියෙන අංශ ගානක් ඒ ෆැසටරි ඒවා ගහන්න ඒ ගලක් කට් කරන්න යම් යම් අංක සහ වීල් එකක් තියෙනවා. ඒ වීල් එකේ තියෙන කට්ට දාගෙන තමයි කට් කරන්නේ. දැන් මෙයා කරන්නේ ගල ඉස්සෙල්ලාම කට් කරගන්න එක. ඉතින් දැන් ඒක අපි ගල කට් කරලා තියෙන පැසට් එකෙන් පේනවා. ස්ටාර් පේනවා. මේන් පැසට් කියලා කියනවා. ඒවා පේනවා. ගල් පැසට් කියලා තියෙනවා. ඒවා. දැන් මේ ගල පොලිෂ් කරන්න හදන මේ අර ඩයමන්ඩ් ගාලා. දැන් අපි ගල කට් කළේ ක්‍රමයටම තමයි පොලිෂ් කරගන්නේ. ඒ කියන්නේ ටේබල් එක ඉස්සලාම පොලිෂ් කරගන්නවා. ඊට පස්සේ අර පැසට් ටික ඒ විදිහට කට් කරගත්තු විදිහටම ඒ ගල පොලිෂ් කරන්න. පොලිෂ් කරලා ඉවරයි ගල. ඒ පොලිෂ් කරලා ඉවරනට අපි ඔය ගලේ ගල් එක කියලා කියනවා. කියන්නේ ඔය ගලේ වටේ අපි පොලිෂ් කරගන්න එකත් ගලවලා ඒක වෙනම ලැප් එකක් තියෙනවා. මේ කොපර් ලැප් එකකින් තමයි ගල පොලිෂ් කරගත්තේ ඉස්සෙල්ලාම. ගල් එක පොලිෂ් කරන්න වෙනම ලැප් එකක් තියෙනවා. ඔය පේන්නේ ගල් පොලිෂ් කරනවා. ඒ ගල් පොලිෂ් කරගත්තට පස්සේ නැවත ඔය ගලේ අඩිය, ඒ කියන්නේ බොටම් එක කට්ටෙන් පොලිෂ් කරගන්න ඕන අපි.
අලෝගන තමයි අර ඒ ගල දැන් පොට්ට මේක උඩට එන්නේ වැඩ කරපු ටොප් එක අර යටට යන අලෝගන තියෙන දැන් ඒක ඊට පස්සේ ගල ඇද හදා ගන්න ඕන. ගානට ගල සෙට් කරගන්න ඕන බැසටරේට. මේ ගලක් සෙට් කරගෙන කට් කරන්න යම් ක්‍රමයක් තියෙන ක්‍රමයට තමයි ඒ වැඩි කරගන්න ඕන. දැන් මේ ඇන්ගල් එකෙන් දාලා යම් කට් එකක් තියෙනවා ඒ බොටම් එකට ගහන්න. ඒ ස්ටෙප් කට් එක ගහන්න මේ ගලට. ඒ ඇන්ගල් දාලා මේ විදිහට කට් කරගන්න ඕන. දැන් මේ ගල කට් කරලා ඉවරයි. දැන් කට් කරපු ගත්ත විදිහටම ඔය ගල නැවත පොලිෂ් කරගන්නවා. ඉතින් පැසට් ගහලා ස්ටෙප් ගහලා තියෙන කියන්නේ පටි පෙළ වගේ උඩට ගහනවා. ඒක කියන්නේ ස්ටෙප් කට් එක කියලා බොටම් එකට. දැන් මේ කට් කරපු විදිහටම නැවත පොලිෂ් කරගන්න ඒ ක්‍රමයටම තමයි. ඒ විදිහට පොලිෂ් කරගන්න ඕන. දැන් පැසට් දෙක තුනක් පොලිෂ් කළාට පේන්නේ අර වීල් එකේ තියෙන කට්ට. ඒ කියන්නේ කට්ට වලට දාන්න තියෙනවා අපි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි ඒක කට් එක අපි ගහන්නේ. ඇන්ගල් තියෙනවා, කට්ට තියෙනවා. ඒ කට්ට වල දාලා තමයි පොලිෂ් කරන්නේ. ඉතින් ඒක ගල පොලිෂ් කළා ඉවරයි. දැන් මේ ගල ගෝමීද ගල. මේ පේන්නේ ගල පොලිෂ් කළා. ඉතින් යාළුවනේ ඔන්න ඒ ගල කට් කරලා අපි දැන් ඔය වොෂ් කරලා අරගෙන තියෙන්නේ. ඔන්නමයි දැන් ඒ ගල වැඩ කරලා ඉවර කරලා ඔය පේන්නේ ලස්සනට. ඉතින් යාළුවනේ නැවත දවසක මේ වගේ වීඩියෝ එකක් ගේනතුරු ඔබට ජය. මගේ මේ channel එක subscribe කරලා සපෝට් එකක් දෙන්න කියලා මම සියලු යාළුවන්ගෙන් ඉල්ලා සිටිනවා.